බ්‍රික්ස්පිල් එක පාවිච්චි කරලා වෙබ්සයිට්ස් හදද්දී වේරියබල්ස් පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. වේරියබල්ස් කියලා කියන්නේ අපි ප්‍රොෆෙෂනලි වෙබ්සයිට් හදනවා නම් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන දෙයක්. මේක බ්‍රික්ස්පිල් වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී අපි මෙන්න මේ Pure Dental කියන වෙබ්සයිට් එක බ්‍රික්ස්පිල් එක පාවිච්චි කරලා මුල ඉඳන් හදනවා. ඔයා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේදී මම මේ Figma ෆයිල් එකත් ඔයාලට දීලා තිනවා රිසෝසුත් ඔක්කොමත් එක්ක. මොකද මම කැමති ඔයාලත් මේ වෙබ්සයිට් එක මම එක්කම බ්‍රික්ස්පිල් එකකින් හදනවා නම් ඒකට ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ අරමුණ වේරියබල්ස් ගැන ඉගෙන ගන්න එක. අපි වේරියබල්ස් වලට යමු. මොනවද වේරියබල්ස් කියන්නේ මුලින්ම? වේරියබල්ස් කියන්නේ සරලවම අපිට වැලියු එකක් අපිට කැමති නමක් දීලා ස්ටෝර් කරගන්න පුළුවන් ක්‍රමයක්. ඊට පස්සේ අපිට වේරියබල් එක ඕන තැනක නැවත යූස් කරන්න පුළුවන්. ඉතින් අපි උදාහරණකින් බලමු. එතකොට මේක හොඳට පැහැදිලි වෙයි. අපි දැන් බලුවොත් එහෙම අපි මේ හදන්න යන වෙබ්සයිට් එක. මේක තමයි අපි හදන්න යන වෙබ්සයිට් එකේ ඩිසයින් එක. මේක අපි ෆන්ක්ෂනල් වෙබ්සයිට් එකක් විදිහට බ්‍රික්ස්පිල් එක පාවිච්චි කරලා තමයි මේ හදමින් ඉන්නේ. දැන් මෙහෙම අපි වෙබ්සයිට් ඩිසයින් එකක් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් එක එක වැලියුස් තියෙනවා. මේක පැහැදිලි කරගන්න ලේසිම දේ තමයි කලර්ස් ගන්න එක. වෙබ්සයිට් එකක් වුණාම අපි කලර් පැලට් එකක් පාවිච්චි කරනවා. අපිට හිතෙන තුන කලර්ස් යූස් කරන්නේ නැහැ වෙබ්සයිට් එකට. අපි තෝරගත්ත කලර් පැලට් එකක් තියෙනවා. ඒක තමයි මුළු වෙබ්සයිට් එක පුරාම අපි යූස් කරන්නේ. ඒක කන්සිස්ටන්සි එකට ගොඩක් වැදගත් වෙනවා. දැන් මේ වෙබ්සයිට් එක ගත්තොත් එහෙම ඔයාලට පේනවා මෙන්න මේ බටන් එකට යූස් කරලා තියෙන නිල් පාට තමයි ප්‍රයිමරි කලර් එක විදිහට යූස් කරන්නේ. ඒක හැම බටන් එකකදීම අපි යූස් කරලා තිනවා. ඊට අමතරව මේ හීරෝ සෙක්ෂන් එකේ ඔයාලට පේනවා ලයිට් බ්ලූ කලර් එකක් තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකක් හැටියට. එතකොට ඒක තව කලර් එකක්. ඒ වගේම හෙඩින් කලර්ස් වලට මෙන්න මේ ඩාර්ක් කලර් එක තියෙනවා. ඒ වගේම තමයි normal text body text වලට මෙන්න මේ ලයිට් කලර් එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. වෙබ්සයිට් එක පුරාවටම ඒ කලර් පැලට් එක තමයි යූස් වෙන්නේ. කැමති කලර්ස් පාවිච්චි වෙලා නැහැ. ඉතින් ඔයාලා ගියොත් එහෙම වේරියබල්ස් වලට මම හිතනවා ඔයාලා මේ Figma ෆයිල් එක ඉම්පෝර්ට් කරගෙන ඇති. ඒකේ අපිට බලා ගන්න පුළුවන් වේරියබල්ස් කියලා colors, radius, spacing, typography මේ විදිහට options කිහිපයක්ම තියෙනවා. එතකොට අපි colors වලට આવොත් ඔයාලට පේනවා අපේ color palette එක. මෙන්න මේ color palette එකේ තමයි මේ page එක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට අපේ primary color එක තියෙනවා. ඒ වගේම primary එකේ මේ primary color එකේ light colors තුනක් තියෙනවා. primary light 1, primary light 2, primary light 3 කියලා. ඒ වගේම ඒකෙම dark colors දෙකකුත් තියෙනවා. ඊළඟට තව dark සහ dark light කියලා colors දෙකක් තියෙනවා. මේක තමයි headings වලට use කරලා තියෙන්නේ. dark light 1 කියන එක තමයි body text එකට use කරලා තියෙන්නේ. ඊළඟට light කියලා සුදු පාට තියෙනවා. ඊළඟට yellow color එකකුත් use වෙනවා මේ web page එකේ. එතකොට අපි අලුතින් ඇඩ් කරනවා නම් pages, අලුතින් sections ඇඩ් කරනවා නම් මේ color palette එක තමයි use කරන්නේ. කැමති colors use කරන්නේ නැහැ. ඉතින් අපිට මොන හරි හේතුවකට තව අලුත් colors ඕනොත් අපිට ඒවත් මෙතනට variables විදියට ඇඩ් කරන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට තමයි අපි Figma එකේ design එක කරලා තියෙන්නේ. අපි WordPress වලට ගිහිල්ලා website එක හදද්දී WordPress වලිනුත් අපි මේ විදිහට variables add කරලා තියෙන එක හොඳයි. ඉතින් ගොඩක් themes වල ගොඩක් page builders වල මේක මේ විදිහට support කරන්නේ නැහැ. නමුත් Brixbuild එකේදී අපිට variables setup කරන්න පුළුවන් ගොඩක් ලේසියි. අපි આવත් එහෙම Brixbuild එකේ මෙන්න මේ classes variables කියන එකට අපිට මෙන්න මේ area එක බලා ගන්න පුළුවන්. මෙතන classes සහ variables කියලා option දෙකක් තියෙනවා. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ variables ගැන. මම එන variables කියන එකට. එතකොට අපිට මේ ඔප්ෂන් එක තියෙනවා. මෙතනින් අපිට variables create කරලා save කරන්න පුළුවන් Brixbuild එකේ. ඊට පස්සේ අපිට ඒ values ඕන තැනක use කරන්න පුළුවන්. අපි යමු colors වලට. ඔයාලට පේනවා මෙතන colors කියලා තියෙනවා category එකක්, variable category එකක්. ඒකේ යටතේ colors කිහිපයක් තියෙනවා. එතකොට සරලවම කරන්නේ අපි variable එකක් add කරනවා කියලා අපිට කැමති නමක් දෙන්න පුළුවන් variable එකට. උදාහරණයකට මම දෙනවා my color කියලා. ඊට පස්සේ value කියන තැනට අපි මේ my color කියන එකට අදාළ value එක දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මම red කියලා දෙනවා. ඊට පස්සේ save දෙනවා. එතකොට බලා ගන්න පුළුවන් රතු පාට save වෙලා තියෙනවා. දැන් මම කොහේ හරි අපේ website එකේ my color කියන variable එක use කරොත් මෙන්න මේ රතු පාට තමයි add වෙන්නේ. මම save දීලා එනවා මේ text එකට. ඊට පස්සේ මම styles වලට ඇවිල්ලා typography මෙතනින් colors වලට ඇවිල්ලා මම දෙනවා මෙතන row කියන තැනට ඇවිල්ලා මට මේ variable එක දෙන්න පුළුවන්.
වේරියබල් එක සාමාන්‍යයෙන් ලියන්නේ var ඊට පස්සේ dash dash මම දුන්නේ මොකද්ද my color කියලා තමයි variable name එක. ඔයාලට පේනවා මම my color කියලා දුන්නාම ඒ රතු පාට apply වෙලා තියෙනවා. මොකද my color කියලා කියන්නේ මෙන්න මේ value එකට. මෙතනට දාන value එක මොක වුණත් my color කියන එක change වෙනවා. දැන් මම මෙතන green කියලා දෙනවා. අපි මෙතන slide එකකින් setup කරමු. හරි. දැන් green color එකක් තියෙනවා. මම save දෙනවා. දැන් අපි බලුවොත් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලට සරලව තේරෙන්නේ නැති මොනවද variable එක කියන්නේ කියලා. අපිට මොන හරි value එකක් අපිට කැමති නමකින් save කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ නම පාවිච්චි කරලා ඒක ඕන තැනකට apply කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අපේ website එක colors වලට තියෙන්න ඕනේ variables අපි සාමාන්‍ය website එක හදද්දී. ඊට අමතරව අපිට font sizes වලට variables add කරන්න පුළුවන්. මොකද website එකක් වුණාම අපිට විවිධ font sizes තියෙනවා. දැන් මෙතන heading වල එක font size එකක්, මෙතන තව heading එකක් තියෙනවා. ඒ වගේම අපේ normal body text එකට එක size එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ විදිහේ තියෙන subheadings වලට තව font size එකක් තියෙන්න ඕනේ. මේ විදිහට website එකක් වුණාම විවිධ font sizes තියෙනවා. හැබැයි ඒකත් අපිට කැමති font sizes දාන්න බෑ. අපි තීරණය කරන්න ඕනේ මෙන්න මේවට තමයි අපි හදන website එකේ font sizes හැටියට අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මුළු website එක පුරාම ඒ font sizes ටික තමයි use කරන්න ඕනේ. එතකොට තමයි අර consistency එක තියෙන්නේ. දැන් අපි Figma එකේ ඉද්දී මම variables වලට ඇවිල්ලා typography වලට આવොත් මෙතන size යටතේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට font sizes list එකක් තියෙනවා. ඉතින් මේවට අපිට කැමති නම් use කරන්න පුළුවන්. මම personally සාමාන්‍යයෙන් t-shirt size තමයි use කරන්නේ. ඔයාලා වෙනවා extra small, S, M, L, XL, 2XL, 3XL, 4XL. මෙන්න මේ size වලින් තමයි මම sizes set කරන්නේ. ඊට පස්සේ මම ඒවට values දීලා තියෙනවා. අපි බැලුවොත් එහෙම bricks build එකේදී typography වලට ඇවිල්ලා ඔයාලා පේනවා text XS එඳන් text 4XL වෙනකන් sizes ටික add කරලා තියෙනවා. ඒක තමයි මගේ නම. ඊට පස්සේ දකුණු පැත්තේ values තියෙනවා. spacing වලට layout වලට මේ වගේ ගොඩක් දේවල් වලට අපිට මේ විදිහට variables save කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙලාවක ඒ variables use කරන්න පුළුවන් ආයෙත්. මම හිතනවා නම් ඔයාලට idea එකක් නැති variables කියන්නේ මොනවද කියලා. ඉතින් මේ variables use කරන එකේ ප්‍රධාන වාසිය තමයි පළවෙනි එක consistency එක තියාගන්න පුළුවන්. දැන් ඔයාලා දැක්කා අපි වෙබ්සයිට් එකක් වුණාම එකම color palette එකක්, එකම font sizes, එකම spacing මේ වගේ එක set එකක් තමයි use කරන්න ඕනේ හැමතැනදීම. නැත්නම් අපිට කැමති values දාන්න ගත්තොත් එන mix එකක් වෙනවා, consistency එකක් තියන්න නැතුව යනවා. එතකොට අපිට professional හොඳ look එකක් තියෙන website හදන්න බැරුව යනවා. ඉතින් consistency එකට ගොඩක් වැදගත්. ඊළඟට තමයි maintenance කරන්න ගොඩක් lazy. දැන් අපි කතා කරා මේකේ මෙන්න මේ නිල් පාට රූර් කාලය එක තමයි primary color එක විදිහට තියෙන්නේ. එතකොට buttons වලට එහෙම website එකේ හැම page එකකම මේක තමයි use කරලා තියෙන්නේ. හැබැයි අපි හිතමු මේ brand එක update කරනවා කියලා. එයාලගේ එක color එකක් හෝ colors කිහිපයක් හෝ මේ වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. redesign එකක් වගේ වෙලා. එතකොට අපි manually නම් මේ එක colors add කරේ අපිට website එකේ හැමතැනටම ගිහිල්ලා ඒ colors add කරන්න වෙනවා. නමුත් අපි variables use කරද්දී අපිට කරන්න තියෙන්නේ අදාළ variable එකේ value එක වෙනස් කරන්න විතරයි. එතකොට ඒ variable නම add කරලා තියෙන හැමතැනම ඒ change එක වෙනවා. මම හිතනවා පැහැදිලි ඇති. ඊළඟ තමයි හොඳ faster workflow එකක් අපිට හදාගන්න පුළුවන්. දැන් අපි professionally website හදනවන සාමාන්‍යයෙන් Figma වගේ තැනක මුලින්ම web page එක design කරලා ඊට පස්සේ තමයි WordPress වලින් ඒක develop කරන්නේ. එතකොට Figma වගේ තැනකදී අපිට පුළුවන් variables use කරන්න. දැන් මෙතනදී මම මේ විදිහට variables add කරලා තමයි මේ page එක හදලා තියෙන්නේ. එතකොට අපිට ඒ workflow එකම WordPress එකටත් අරගෙන ඉන්න පුළුවන්. consistency එකක් තියෙනවා. අපිට workflow එකත් smooth විදිහට යනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපිට systems build කරන්න පුළුවන්. මෙන්න මේක තමයි අපේ system එක. එතකොට අපිට ගොඩක් ලේසියෙන් වෙබ්සයිට් හදන workflow එකක් තියාගන්න පුළුවන්. ඒ වගේම අපි අපේ team එකට අලුත් කාහරි join කරගන්න ඕන නම් එයාලට කියන්න පුළුවන් මේක තමයි අපේ system එක. ඊට පස්සේ එයාලට ගොඩක් ලේසියෙන් අපි වැඩ කරන විදිහට හුරු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් වාසි තියෙනවා. හරි එහෙනම් පැහැදිලි කිරීම ඇති කියලා මම හිතනවා. දැන් අපි ඇත්තටම අපේ Pure Dental site එකේ variables add කරමු bricks build එක පාවිච්චි කරලා. ඉතින් මෙතන අපේ bricks build site එක අපි කලින් වීඩියෝ එකේදී settings ගැන කතා කරා. ඉතින් මුලින්ම settings ටික setup කරාට පස්සේ අපි website එක හදද්දී
අපේ වේරියබල්ස් ටික ඇඩ් කරගන්න එක වැදගත්. මොකද අපි යූස් කරන වේරියබල් සෙට් එක කියන්නේ කලර්ස්, ෆොන්ට් සයිසස්, ස්පේසිං, වැලියුස් තියෙන්න ඕනේ අපිට ඉස්සරහට වැඩ කරගෙන යන වෙබ්සයිට් එකේ. බ්‍රික්ස් බිල්ඩ් එකේ වේරියබල් මැනේජර් එකේ තියෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එඩිටර් එකේ සෙටින්ග්ස් වල නෙමෙයි. ඉතින් අපි ෆ්‍රන්ට් එන්ඩ් එඩිටර් එකට යන්න ඕනේ. ඉතින් අපි මෙතන pages වලට ඇවිල්ලා අලුත් page එකක් හදමු අපේ මේ Pure Dental website එකේ home page එකට. මම මේක close කරලා නම දෙනවා home කියලා. ඊට පස්සේ publish දෙනවා. හරි. දැන් මම edit with bricks කියන බටන් එකට ක්ලික් කරනවා. එතකොට bricks build එකකින් open වෙනවා මේ page එක. හරි. ඉතින් මේක තමයි bricks build එකේ front end build එක. ඔයා කලින් bricks build එක දැකලා නැත්නම් මේක තමයි front end එකේ look එක. වම් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් element panel එක. මේ elements පාවිච්චි කරලා තමයි අපි page එක build කරන්නේ. දකුණු පැත්තේ අපි structure panel එක තියෙනවා. ඒ කියන්නේ අපි මොනවා හරි add කරොත් ඒක මෙතන පෙන්නනවා. ස්ට්‍රක්චර් එක. ඉතින් අපිට ගොඩක් ලීසින් page එක හැදුවට පස්සේ එක එක sections වලට එක එක elements වලට යන්න පුළුවන්. ඊළඟට මෙතන top bar එකක් තියෙනවා. top bar එක කොටස් තුනක් තියෙනවා. මුලින්ම වම් පැත්තේ options කිහිපයක් තියෙනවා. ඒ වගේම මැද options කිහිපයක් තියෙනවා. ඊළඟට දකුණු පැත්තේ options කිහිපයක් තියෙනවා. ඉතින් මේ build එකේ එහෙම අපි වැඩ කරගෙන යද්දී වල ටික ටික හුරු වෙයි. පළවෙනියට බලද්දි ගොඩක් options තියෙනවා වගේ තේරෙයි. නමුත් ටික ටික වැඩ කරගෙන යද්දී මේක නිකම්ම හුරු වෙනවා. හරි. අපි මුලින්ම එමු අපේ variable manager එකට අද වීඩියෝ එකේ variables කියන නිසා. මෙන්න මේ කෙනෙකුට ක්ලික් කරන්න. එතකොට classes සහ variables managers දෙකම බලා ගන්න පුළුවන්. classes ගැන අපි අද කතා කරන්නේ නැහැ. variables වලට එමු. මුලින්ම අපි අපේ website එකේ colors ටික add කරගමු variables විදිහට. ඉතින් මෙතන Figma එකේ variables වලට ඇවිල්ලා colors වලට આવොත් අපි use කරන්න අවශ්‍ය කරන color palette එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම bricks build එකේ අලුතෙන් category එකක් create කරනවා colors කියලා. ඊට පස්සේ ඒ category එකට අපිට color variables add කරන්න පුළුවන්. මුලින්ම තියෙනවා primary. ඒකේ value එක මේක. මම ඒ value එක copy කරගන්නවා. ඊට පස්සේ value එක මෙතනට paste කරනවා. paste උනේ නෑ බලමු ඇයි කියලා. මම නම දෙනවා primary කියලා. මෙතන මම double click කරලා ඒක select කරලා තියදී control C බුවම copy වෙනවා Figma එකෙන්. ඊට පස්සේ මෙතනට paste කරන්න. දැක්කලා hashtag එකක් දාන්න. ඊට පස්සේ save. එතකොට අපේ color එක add වෙලා තියෙන්නේ. දැන් primary කියලා අපි කොයි හරි use කරොත් variable එක මේ color එක apply වෙනවා. ඉතින් අපි tag ගාලා add කරගෙන යමු. දැන් ඔයාලට පැහැදිලි නිසා මම tag ගාලා add කරගෙන යනවා මේ colors ටික. primary හරි ඊළඟට primary light ටික ඊට පස්සේ primary dark ටික add කරමු. මේ primary light වර්ණිකයේ value එක හරි. දැන් මම නම දෙද්දී primary L1 කියලා දෙන්නේ. මට ඕන primary light 1 කියලා මේ විදිහටම දෙන්න පුළුවන්. නමුත් මම කෙටියෙන් තියාගන්න කැමති variables name. ඉතින් primary L1 කියලා දෙනවා light colors වලට. අපි dark colors set කරද්දී primary එකේම primary dark 1 dark 2 ඒ විදිහට. මම හිතනවා ඔයාලට තේරෙයි අපි වැඩ කරගෙන යද්දී. ඒ වගේම words දෙකක් අපි වෙන් කරන්න spaces පාවිච්චි කරන්නේ නැහැ. dash වගේ දෙයක් use කරන්න පුළුවන්. primary L1 save. ඊළඟට තුන්වෙනි color එක primary light 2. හරි. ඔයාලට වෙනම colors ටික add කරලා තින්නේ අපේ Figma එකේ තියෙන විදිහටම. ඉතින් අන්තිම color එක yellow. yellow එක අපි use කරන්නේ මෙතන stars වලට use කරනවා. මෙන්න මෙතන තියෙන stars වලට use කරනවා. ඉතින් ගොඩක් දේවල් වලට use කරන්නේ නැහැ. මේකින්ද මම වෙනම secondary වගේ name එකකින් name කරේ නැහැ. නිකන් yellow කියලා add කරා. අපිට ඕන වෙලාවක අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි color palette එක අපි bricks build එකට add කරමු. ඊළඟට අපි આવත් එහෙනම් අපේ Figma design එකට ඊළඟට තියෙනවා typography, spacing, radius කියන categories තුන යටතේ අපි variables set කරන්න ඕනේ. ඉතින් දැන් මම radius එකට අදාළ variables එකක් add කරනවා. මොකද typography සහ spacing එක මට වෙනම කතා කරන්න ඕනේ. මොකද මෙතනදී මට ඔයාලට පෙන්වන්න ඕනේ කොහොමද clamp values වලින් මේ typography sizes සහ spacing values set කරන්න කියලා fixed pixel values වෙනුවට. ඉතින් ඒක මම වෙනම වීඩියෝ එකකදී කතා කරනවා වඩාත් හොඳින් පැහැදිලි කරන්න. ඉතින් ඒක නිසා මම radius එකේ values ටික add කරනවා. ඔයාලට පේනවා radius එකේ radius extra small ඉඳන් radius full වෙනකන් තියෙනවා. මොකක්ද මේ radius කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න. අපි આવොත් එහෙම මේ site එකට ඔයාලට පේනවා මෙන්න මේ card එක ගත්තොත් මේකේ corners 4 round වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපි border radius එකක් add කරලා තියෙනවා මේ විදිහට. එතකොට ඒ round වෙලා තියෙන ඒ cone එකේ ප්‍රමාණය තමයි අපි border radius values වලින් තීරණය කරන්නේ. මේ site එකේ නම් මෙන්න මේ values ටික තියෙනවා මෙන්න මේ variable නමත් එක්ක. අපි ඒක add කරමු. මුලින්ම radius xs අපි මුලින්ම category එක හදමු radius කියලා. හරි. ඊට පස්සේ radius xs කියන එකට තිබ්බේ
4යි ඊට පස්සේ රේඩියස් S 8යි ඊට පස්සේ රේඩියස් M 12යි. හරි මේ සයිට් එකට අවශ්‍ය කරන බෝඩර් රේඩියස් ටික මම ඇඩ් කරලා තියෙන්නේ වේරියබල්ස් විදිහට. ඉතින් මේකෙනික වැලියු එකකින් මොනවද කරන්න කියන එක අපි ඇත්තටම සයිට් එක හදාගෙන ඉදි කතා කරමු. දැනට මොනවද වේරියබල්ස් කියන්නේ කියලා සහ බ්‍රික්ස් බිල්ඩ් එකට කොහොමද වේරියබල්ස් ඇඩ් කරන්න කියන එක ඔළුවට අරගන්න. ඉතින් අපි දැන් කතා කරා වේරියබල්ස් කියන්නේ මොනවද කියලා. ඒ වගේම කොහොමද බ්‍රික්ස් බිල්ඩ් එකට වේරියබල්ස් ඇඩ් කරන්න කියලා. මම කලින් කිව්වා වගේ ෆොන්ට් සයිසස් සහ ස්පේසිං ගැන මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. එහෙනම් මම හිතනවා වේරියබල්ස් කියන්නේ මොනවද කියලා වලට පැහැදිලි වෙන්න ඇති. මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක්. ඔයාට හරියට නිවැරදිව වෙබ්සයිට් හදන්න ඉගෙන ගන්න ඕන. අපි දැන් ඉස්සරහට බ්‍රික්ස් බිල්ඩ් එකෙන් අපේ මේ පේජ් එක හදාගෙන ඇති ඔයාට තේරෙයි මේ විදිහට වේරියබල්ස් පාවිච්චි කරන එක කොච්චර හොඳ දෙයක්ද කියලා. එහෙනම් වීඩියෝ බලනකොට thank you. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා අහන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි Web Design Academy community එක තියෙනවා. ඔයාලට ඇවිල්ලා free join වෙන්න පුළුවන්. මෙතන අපි WordPress සම්බන්ධ දේවල් කතා කරනවා. ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. අපේ Web Design community එක. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.